මව් සෙනෙහස ගැන හිතට කඳුලක් ඇවිත් සෙනෙහස වැඩි වෙන ಗುಣ කතනයක්. අද අපි කතා කරන්න යන්නේ ලෝකේම වටිනාම සහ උතුම්ම වස්තුව ගැනයි. ඒ තමයි අම්මාගේ සෙනෙහස. ඉතින් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. වෙනදා වගේම මේ සුවිශේෂී වීඩියෝ එකේ අවසන් තප්පරයේ වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපේ ජීවිතයේ පටන් ගන්නේ අම්මාගේ කුස තුල. මාස 10ක් දුක් විඳ අපව මෙලව එළිය දකින්නට අම්මා විඳින දුක කිසිම වචනයකින් විස්තර කරන්න බෑ. අපේ ලෝකේ පළමු ගුරුවරයා, පළමු ආරක්ෂකයා සහ පළමු මිතුරිය වන්නේ ඇයයි. අප කුඩා කල රාත්‍රියේ අසනීප වූ විට නිදි නොලබා අප අසර සිටියා. අපේ මල මූත්‍රා පවා අතගා පිරිසිදු කළේ මුළු හදවතින්ම අපට ආදරේ නිසායි. අපගේ කුසගිනි වෙනුවෙන් ඇගේ ඇඟ දිය කර කිරි බවට පත් කර අපට ලබා දුන්නා. ඒ දිරිය, ඒ කැප කිරීම වෙන කිසිවෙකුගෙන් ලැබිය නොහැකි. ජීවිතයේ මොනතරම් දුක් කම්කටොළු ගැටලු ආවත් මහ පොළොවසේ නොසැලී අපිට ශක්තිය, ධෛර්යය දුන්නේ අම්මා. අපිට හොඳ නරක කියා දී විනය, ගුණගරුක බව උගන්වා යහපත් පුරවැසියෙක් කරන්නට ඇය වෙහෙසුණා. සමහර වෙලාවට අම්මා අපට තරවටු කළත් ඒ සියල්ලම අපේ යහපත වෙනුවෙන් බව අපි දන්නවා. අනුන් දුන් බත් බඩ නොපිරෙයි යම්මේ යන ජන කවියෙන් කියවෙන්නේ අම්මාගේ අතින් ලැබෙන ආදරය සහ සෙනෙහස සමග මිශ්‍ර වූ බත් පිඩක වටිනාකම මේ ලෝකයේ කිසිම දෙයකට සම කරන්න බැරි බවයි. ඇය අපගේ සතුට සැලසීම වෙනුවෙන් ඇගේ රූපය, සිතේ සතුට, ලෝකයේ මේ හැම දේම කැපකර දරුවන් වෙනුවෙන් දිය කර හරිනවා. අම්මාගේ සෙනෙහස සාගරයටත් වඩා වැඩි බවත්, මහා මෙරට වඩා ගුණ ඇති බවත් සිහි කරගන්න. අපට නොලද සත්පුරුෂ ඇසුර පෙර ආත්මවලදී තිබුණත් මේ ආත්මයේ අපට ලැබුණු උතුම්ම සත්පුරුෂ ඇසුර අපේ අම්මායි. දැන් මේ මොහොතේ ඔබේ හිතට කඳුලක් ආවා නම් ඒ කඳුල සෙනෙහස බවට පත් කරගන්න. පුළුවන් හැම වෙලාවකම අම්මාට සලකන්න. ඇය සතුටින් තියන්න. ඒක තමයි අපට කරන්න පුළුවන් ලොකුම පුණ්‍ය කර්මය. අපට ජීවිතය ලබා දුන්, ජීවිතය ලස්සන කළ අපේ ගෙදර බුදුන් වූ අපේ ආදරණීය අම්මාට নমස්කාරය වේවා. අද ගෙනා වීඩියෝ එක ඔබේ හදවතට දැනුනේ නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට පුංචි ලයික් එකක් දාලා තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා කියන ගමන් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් මුලින්ම notification එක ඔයා ළඟට ගෙන්න ගන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. තවත් දවසක තවත් කතාවකින් හමු වෙමු.